නොනවතේකද කාලිවරයි මම ඩෙසර්ට් කන සුටක් බඩ බහින ගන්න. හෙලෝ ළමයි ඔන්න අද අපි ඔයාලට අරගෙන ආවේ අපේ සිංගප්පූර් day 1 එකේ vlog 2 එක. අපි ගිහින් බලමු vlog 2 එකේදී අපි මොනවද කරේ කියලා. ඉතින් ළමයි අපි සිංගප්පූර් වලට ඇවිල්ලා මුලින්ම කරේ දවල්ට කන්න කෑම කඩයක් හොයපු එක. මොකද ඒ වෙලාවේ ලොකු බඩගින්නක හිටියේ after a long journey. මැලේසියාව වල ඉඳන් සිංගප්පූර් වලට long journey එකක් ආව නිසා ළමයි මාරම් බඩගින්නේ හිටියේ. Finally we found a Chinese restaurant and we went there. So this is the interior of that Chinese restaurant and this is our sister. So see the beauty of this interior and here is their menu. එයාලගේ menu එකේ ළමයි ඔක්කොම තිබුණේ Chinese කෑම තමයි. Traditional Chinese කෑම තමයි තිබුණේ. හැබැයි මම එච්චර Chinese ඒ වගේ කෑම කන්න කැමති කෙනෙක් නෙමෙයි. But after searching the menu we find a fried rice. We ordered that one with the noodles. That was really nice. එයාලගේ සිස්ටම් එක ළමයි දැන් අපි ඇවිල්ලා Chinese language එක කතා කරන අය නෙමෙයිනේ. එයාලා අපිට පොඩි නෝට්බුක් එකක් වගේ දෙනවා අපිට ඕන කෑම එකේ නම්බර් එකයි අපිට කොච්චර කෑම ප්‍රමාණයක් ඒ කියන්නේ පෝෂන් එකක් ඕනද කියලා ලියන්න. ඔය හස්බන්ඩ් ලියනවා මේ කියන්නේ කෑම එකේ නම්බර් එකයි කොච්චර පෝෂන් එකක් අපිට ඕනද කියන එක. Finally we got our noodles. This is some kind of a seafood noodle that was really tasty. This is the fried rice that I mentioned you before. That was also really good in taste and the food was in warm. ඒ කියන්නේ මම සාමාන්‍ය ළමයි හීතලට කෑම කන්න කැමති කෙනෙක් නෙවෙයි. මම කැමති රසෙන් කෑම කන්න. එතකොට මේ ගත්තු කෑම දෙකම ළමයි මාර වෝම් එකේ තමයි අපිට සර්ව් කරේ. ඇත්තටම මාර රසයි. ඔයාලට පේනවනේ නංගි කියන්නේ කෑම එක මාරම රසයි කියලා. Now the things are going to be very exciting. දැන් තමයි ළමයි අපේ day 1 එකේ exciting part එක යන්නේ. මොකද අපි එදා රෑ බුෆේ එකකට යන්න plan කරගෙන හිටියා. අපි ඉස්සෙල්ලා කෑවේ දවල්ට. අපි දැන් යනවා ළමයි රෑට කන්න අපේ බුෆේ එකට. සිංගප්පූර් වල තියෙන ළමයි ලෑන්ඩ්මාර්ක් කියලා හොටෙල් එක. අපි ඒ හොටෙල් එකට තමයි ළමයි බුෆේ එකට ගියේ. ඔයාලට අපි පෙන්නන්න ඒ බුෆේ එකේ තිබිච්ච කෑම වගේම ඒ කෑම වල portion එක ළමයි. I never saw such a portion of those seafoods. The food was really amazing. One of my best buffet experience in Singapore and over the Sri Lanka also. I never had such experience in Sri Lanka. So let's go to the landmark and see what we ate at there and how we gonna rate them. ඔන්න ළමයි අපි ආවා ලෑන්ඩ්මාර්ක් එකට. අපි ඇතුළට ගිහිල්ලා බලමු අපි ගත්තු එක්ස්පීරියන්ස් එක මොන වගේද කියලා. So the whole hotel was decorated because of the Chinese New Year. We had the same experience in the Malaysia also because we came to the Singapore and Malaysia in the New Year season. So let's go upstairs and see what we are going to have.
this was the entrance to the buffet hall. Let's go inside and see how was the interior. So the hotel name is the Landmark. If you are trying to have a buffet here, I am definitely recommend this place. It's bit expensive, but it worthy for that amount if you trying to have the buffet there. ඔය ඉන්නේ මායි අපේ නංගි. ඉතින් අපි දෙන්න ඔය දාපු රිසර්වේෂන් එක කන්ෆර්ම් කරලා අපි ටේබල් එක කොහෙද තියෙන්නේ ඩීටේල්ස් අහගන්න ගමන් තමයි ඉතින් ඉන්නේ. The restaurant staff is good. They are familiar and they are doing good hospitality. That's so ඔන්න ළමයි finally we came to Landmark. පේනවනේ ළමයි මම කාලා මහත්තයලා බැරල් එකක් වගේ ඉන්නවා. But තවත් කන්න තමයි යන්නේ. මේ තියෙන්නේ ළමයි the delicious buffet in the Singapore. So ඔයාලට පේනවා ඇති එක එක જાති කෑම තියෙනවා ළමයි. ඒ කියන්නේ මේ buffet එකේ තිබුණේ ළමයි I had experience in Sri Lanka because I went several buffets. මේ buffet වල තිබුණේ ළමයි ඇත්තටම අපි මීට කලින් experience කරපු නැති කෑම જાති තමයි ළමයි මේ buffet එකේ තිබුණේ. කියන්නේ chicken, lamb, beef ඒ වගේ items තිබුණා. එතකොට seafood තිබුණා, vegetarian තිබුණා, එක එක જાතියේ chutney, එතකොට Indian items එක එක කියන්නේ ලොකු variety එකක් තිබුණා ළමයි. ඒ කියන්නේ එයාලගේ ගොඩක්ම තිබුණ variety එක ඇවිල්ලා seafood variety එකක් තිබුණා ලොකුවට. එතකොට spaghetti જાති, noodles જાති එක එක જાතියේ ඒ කියන්නේ මීට කලින් මම try කරලා නැති ගොඩක් කෑම જાති තිබුණා ළමයි. අපි ගිහින් බලමු තාම මොනවද තිබිච්ච item කියලා. ඒ වගේම තමයි ළමයි මෙයාලගේ කියන්නේ rice જાති හැම අර ලොකුවට තිබුණේ නැහැ. ඒ වුණාට තිබුණා. rice වර්ග දෙක තුනක්ම තිබුණා එයාලගේ. එතකොට roti જાති තිබුණා. chicken තිබුණා. එතකොට fish තිබුණා. එක එක විදිහේ මීට කලින් අර මං කලින් කිව්වා වගේ try කරලා නැති කෑම જાති තමයි ළමයි මේ buffet එකේ තිබුණේ. I am so excited to try them and this is the dessert corner. dessert corner එකේ ළමයි ලොකු variety එකක් හැබැයි තිබුණේ නැහැ. හැබැයි තිබිච්ච ඒවා dry fruits තිබුණා, cake જાති තිබුණා. So this is the best seafood items that I ever tried in my life. Among these food items lamai, our favorite one was chili crab. That was something exceptional and so much delicious. That crab, I never tried a crab like that. That was, I don't have words to tell that one. That was really amazing. And there were some salmon's head also. That also the same. Oh my god, I don't have words to express my feeling. See, now we are going to start our buffet with our first plate. මම ළමයි මුලින්ම කාලිවර වුණා. මම කාලිවර වුණාට පස්සේ තමයි ළමයි හස්බන්ඩ් නංගේ chili crab එක කන්න පටන් ගත්තේ. So that chili crab was, I don't have words to express that delicious of that food. That was really good. ඔය ඉන්නේ මම දැන් පේනවනේ ඔයාලට අර තනිකර seafood විතරයි ළමයි ওই plate එකේ මගේ තිබුණේ. ඒක කනවා දුම් දාගෙන හති දාගෙන තමයි ළමයි ඔය මම chili crab අර මේ ඔය ගිලින්නේ. මම ඔයාලට කිව්වේ ළමයි කලින් මේ අලගේ ඩෙසර්ට් කෝන් එකේ ලොකුවට ඩෙසර්ට් තිබුණේ නැහැ. හැබැයි ඒ තිබිච්ච ඩෙසර්ට් මාර රහයි. මම මේ කාපු ඩෙසර්ට් වලින් මම ආසම එක තමයි ගුලාබ් ජාම්. ඒක මාරම රසයි. මේ තියෙන ළමයි අපි හිටපු තැන ඉඳන් අර පල්ලෙහා view එක පේන විදිහ තමයි. Finally we said goodbye to the Landmark and we are now leaving from the hotel and we came to the place that we stay. So this was our first day at Singapore. That was something exciting and amazing. මේ වගේ තව ලස්සන වීඩියෝ බලන්න ඔයාලා අපේ YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඔයාලට අපේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්න පුළුවන්.